ඉරදොරි පොත් තුනේ තුන්වෙනි පොත තමයි මේ පාඩමේ කතා කරන්නේ. සෙන්ෂූ නිහොන්නි කිතබකරි දෙස්. ඒ කියන්නේ ජපානයට ආවා විතරයි කියලා තමයි කියන්නේ. විකෝෂෝකයි සුරුතෝකි දොන්න කොතෝ ඕ හනසුතෝ ජිබුන්න කොතෝ යොකු වපත්තේ මොරායරුතු ඔමෝයි මස්කා. ඔබව අන් අයට හඳුන්වා දෙන විට මොන වගේ දේවල් කිව යුතුයි කියලාද ඔබ හිතන්නේ? මින්නා ඕ ෂෝකයි ශිමස්නේ. හැමෝටම හඳුන්වලා දෙන්නම්. හජිමෙතෙන චොකුබදේ සුතප්පු ඕ ෂෝකයි සරෙත තොකි නමායේය යකුවරි නදෝ ඕ රිකයි සුරු කොතෝග දෙකිරු. මුලින්ම රැකියාවේදී කාර්ය මණ්ඩලයේ අයව හඳුන්වා දෙනකොට නම සහ රැකියා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. කයිවෝ කිකිමචෝ දෙබසොයිට හුම්කන් දෙමු. යොකොත සංගා新入社員のマデさんにこれから同じ職場で一緒に働く4人を紹介しています。横田さん、නව සමාජිකයෙක් වන මදේ සන්ට රැකියාවේදී එකට වැඩ කරන 4 දෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරනවා. 4人の人はそれぞれどんな人ですか？AD から選びましょう。まだ何について聞くといいと言っていますか？AI から選びましょう。ඉතර දෙන මොන වගේ පුද්ගලයින්ද? A සහ D වලින් තෝරමු. නැවත මොනව ගැනද එයාලගෙන් අහන්න පුළුවන් කිව්වේ? A සහ D වලින් තෝරමු. වචන ටික පැහැදිලි කරනකොට චුනින් කියන්නේ ප්‍රධානියා, පාතෝ කියන්නේ කොටස, කයිෂදේ ඉතිබන් නගාය කියන්නේ සමාගමේ දීර්ඝකාලීන වැඩ කරපු කෙනා, චූගොකු ශුෂින් කියන්නේ චීන ජාතිකයන්. ඊළඟට තෙත්සුදෝ කියන කොතෝ කියන්නේ ක්‍රියාපටිපාටිය ගැන. ඊළඟට සිගතෝන කොතෝ කියන්නේ රැකියාව පිළිබඳ දේවල්. ඊළඟට නිහොන්න සේකත්සුන කොතෝ කියන්නේ ජපානයේ ජීවිතය පිළිබඳ දේවල්. ඊළඟට කයිෂනෝ ඉරෝන කොතෝ කියන්නේ සමාගමේ විවිධ දේවල් ගැන. 1、マデさん、みんなを紹介しますね。こちらは主任の川崎さん。仕事のことは川崎さんに聞いてください。川崎です。よろしくお願いします。マデさん、みんなを紹介しますね。マデさん、හැමෝම හඳුන්වා දෙන්නම්. こちらは主任の川崎さん。මේ තමයි ප්‍රධානියා වන川崎さん。仕事のことは川崎さんに聞いてください。රැකියාව පිළිබඳ දේවල් කවසකි සංගෙන් අහගන්න පුළුවන්. කවසකිද? මම කවසකි වෙනවා. යෝරෂිකෝ ඕනෙගයිසිමස්. හඳුනා ගැනීම සතුටක්. එතකොට පළමුවෙන්ම හඳුන්වා දෙන පුද්ගලයා තමයි චුනින්. ඒ කියන්නේ සංසයක A. ඔහුගෙන් දැනගන්න පුළුවන් දේ තමයි සිගතෝන කොතෝ. ඒ කියන්නේ රැකියාව දේවල් ගැන තමයි ඒතුමාගෙන් දැනගන්න පුළුවන්. 2、こちらは渡辺さん。この会社では一番長いです。何でも知ってるから会社のいろいろなことは渡辺さんに聞いてください。渡辺です。私でよかったらいつでも聞いてください。こちらは渡辺さん。මේ ඉන්නේ渡辺さん。この会社では一番長いです。සමාගමේ වැඩිම කාලයක් සේවය කළ කෙනා. 何でも知ってるから会社のいろいろなことは渡辺さんに聞いてください。හැමදේම දන්න නිසා සමාගමේ විවිධ දේවල් ගැන වතනබෙ සංගෙන් අහන්න. වතනබෙです. මම වතනබෙ වෙනවා. 私でよかったらいつでも聞いてください. මගෙන් ඕන වෙලාවක ඕන දෙයක් අහන්න. එතෙන්ද මෙතෙන්දි කතා කරන්නේ දුන්න හිතෝ. ඒ කියන්නේ මොන පුද්ගලයෙක් ගැනද? කයිෂදේ ඉතිබන් නගයි. ඒ කියන්නේ සමාගමේ දීර්ඝ කාලයක් සේවය කරන පුද්ගලයෙක් ගැන තමයි කතා කරන්නේ. ඊළඟට නයිනි සුයිති. ඒ කියන්නේ මොනවා ගැනද එයාගෙන් දැනගන්න පුළුවන්. කයිෂනෝ ඉරුන කොතෝව දැනගන්න පුළුවන් එයාගෙන්. 3、こちらはリンさん。リンさんは中国出身で
去年からここで働いてます。日本の生活のこととかいろいろ聞くといいです。林と書いて林です。よろしく。こちらはリンさんです。මේ පැත්තේリンさんඉන්නවා.リンさんは中国出身です。リンさんචීන ජාතිකයෙක් වෙනවා. 去年からここで働いています。ගිය අවුරුද්දේ ඉඳන් මෙතන වැඩ කරමින් ඉන්නවා. 日本の生活のことがいろいろな聞くといいです。ジャパンජීවිතය ගැන විවිධ දේවල් අහලා දැනගන්න පුළුවන්. හයාෂිと書いてリンです。よろしく。හයාෂි කියලා漢字තමයිリンකියන එක ලියන්නේ. よろしくහඳුනා ගැනීම සතුටක්. එතකොට මෙතෙන්දි මේ මොන වගේ පුද්ගලයෙක්どんな人ですか? 中国出身です。කියන්නේ මේ පුද්ගලයා中国出身です. එතකොට何についてමොනවා ගැනද මෙයාගෙන් දැනගන්න පුළුවන්? 日本の生活のこと. කියන්නේ ජපානයේ ජීවිතය ගැන තමයි මෙයාගෙන් දැනගන්න පුළුවන්. 4. それからこちらはパートの山下さん。山下さんは毎日午後3時までで金曜日がお休み。休みとか手続きのことは山下さんが担当です。山下です。よろしくお願いします。それからこちらはパートの山下さん。මේක山下මහතාගේ පාර්ටේෂන් එක. 山下さんは毎日午後3時までで金曜日がお休み。山下さんහැමදාම හවස් 3 වෙනකම් ඉන්නවා. 金曜日සිකුරාදා දිනවල නිවාඩුයි. 休みとか手続きのことは山下さん担当です。නිවාඩු සම්බන්ධ ක්‍රියාපටිපාටින්ට අදාළ දේවල් සම්බන්ධයෙන් යමසිත මහතා භාරව කටයුතු කරනවා. යමසිතです. よろしくお願いします. මම යමසිත වෙනවා. හඳුනා ගැනීම සතුටක්. එතකොට මෙයා පාතෝන යමසිත සන්. කියන්නේ යමසිත සන් පාර්ට් ටයිම් තමයි වැඩ කරන්නේ. 休みとか手続きのことはතමයි යමසිතගෙන් දැනගන්න පුළුවන්. ඒ අනුව තුන්වෙනි පොතේ පළවෙනි පාඩමේ පළමු කොටස අපි අද ඉවර කරා. දෙවන කොටස සඳහා ඊළඟ වීඩියෝ එකෙන් එකතු වෙමු.